නිර්දිග මෝසම් කාල්ගුණ තත්ත්වය සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ බස්නාහිර සහ සපරකමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපි බලාපොරොත්තු වෙනවා. අද දිනේ කාලගුණ තත්ත්වය පිළිබඳ සැලකුවොත් බස්නාහිර සපරකමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් පිටින් පිට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තමයි අපේක්ෂා කරන්නේ. ඒ වගේම මිලිමීටර් 100 ඉක්ම වූ වැසි අද දිනේදී අපේක්ෂා කරනවා. බස්නාහිර සහ සපරකමුව පළාත්වලත් ගාල්ල මාතර සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මේ තත්ත්වය අපි අපේක්ෂා කරනවා. ඒ වගේම දිවයිනේ හරහා සුළං වේගයේ වැඩිවීමකුත් අපි මේ දිනවල නිරීක්ෂණය කරනවා. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ පළාත්වලත් ඒ වගේම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මෙම සුළං වේගයේ වැඩිවීම අද දිනේදීත් අපේක්ෂා කරන්න පුළුවන්. අද දිනේදී දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳ සැලකුවොත් පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන දිවයිනට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල අද දිනේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. ඒ වගේම හලාවත සිට පුත්තලම මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන පෙරට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය සාමාන්‍ය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර අගයක තමයි පවතින්නේ. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 පමණ දක්වා ඉහළ යාම හැකියාව අද දිනේදී පවතිනවා. එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු ස්වභාවයක් ගන්නවා. මෙම විට කාලවිදා දෙපාර්තමේන්තුව දීවර සහ නාවික ප්‍රජාවට නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දීලා තියෙනවා. එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙසට. ඒ වගේම මන්නාරම සිට පුත්තලම කොළඹ ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.5ක් 3ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් තියෙනවා. නිසා ඒ පිළිබඳවත් අවධානයෙන් පසුවන ලෙසට දීවර සහ නාවික ප්‍රජාවකින් කාරුණික